ආයිබෝවන් මිතුරනි. අද අපි කතා කරන්න යන්නේ මේ ලෝකය ගැන ඔබ මීට කලින් කවදාවත් අහලා නැති, ඒව ගැන ඇහුවම hina යන සහ පුදුම හිතන අමුතුම කරුණු 10ක් ගැනයි. අපි හැමෝම හිතාගෙන ඉන්නේ අපි මේ ලෝකය ගැන ගොඩක් දේවල් දන්නවා කියලා. හැබැයි අද වීඩියෝ එක බැලුවාම ඔබට තේරෙයි අපි දන්නේ හරිම පොඩි දෙයක් කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. අංක 1. වොම්බැට් කියන සත්ත්වයා ගැන ඔබ අහලා තියෙනවද? ඕස්ට්‍රේලියාවේ ඉන්න මේ හරිම සොරතල් සත්ත්වයාගේ විශේෂත්වය තියෙන්නේ උගේ වසූරිය හෙවත් බෙටිවලයි. ඔබ විශ්වාස කරනවද වොම්බැට් සත්ත්වයාගේ බෙටි තියෙන්නේ සමචතුරස්‍රාකාර හෙවත් කියුබ් එකක හැඩයටයි. සබාදහම මේ වගේ හැඩයක් උන්ට දීලා තියෙන්නේ උන් තමන්ගේ සීමාවන් ලකුණු කරන්න මේව උස්ටන් වල තියද්දි ඒව පෙරලිලා නොයන්නයි. අංක 2. අපි හැමෝම කන්න කැමති කෙසෙල් ගෙඩිය ගැනයි මේ කරුණ. උද්භිද විද්‍යාත්මකව බලුවොත් කෙසෙල් ගෙඩිය කියන්නේ බෙරි වර්ගයක්. හැබැයි අපි බෙරි කියලා හඳුන්වන ස්ට්‍රෝබෙරි කියන්නේ ඇත්තටම බෙරි වර්ගයක් නෙවෙයි. මේක ඇහුවම ටිකක් පැටලෙනව නේද? ඒත් විද්‍යාවට අනුව සැබෑ බෙරි වර්ගය වෙන්නේ කෙසෙල් ගෙඩියයි. අංක 3. අෂ්ටපාදයා හැවත් ඔක්ටොපස් ගැන ඔබ දන්නේ මොනවද? උන්ට අත් 8ක් තියෙනවා කියලා අපි දන්නවා. හැබැයි ඔබ දන්නවද ඔක්ටොපස් කෙනෙකුට හදවත් 3ක් තියෙනවා කියලා? ඒ විතරක් නෙවෙයි, උන්ගේ රුධිරය හැවත් ලේවල වර්ණය නිල් පාටයි. ඒ වගේම උන්ගේ මොළය අත් 8 පුරාම විහිදිලා තියෙන නිසා අතක් කැපුණත් ඒ අතට තනියම තීරණ ගන්න පුරුවම් හැකියාව තියෙනවා. අංක 4. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ගැන ඔබ අහලා ඇති. ඔබ දන්නවද මේ විශ්වවිද්‍යාලය මෙක්සිකෝවේ තිබුණු සුප්‍රසිද්ධ ඇස්ටෙක් අධිරාජ්‍යයටත් වඩා පැරණි බව. ඔක්ස්ෆර්ඩ් වල ඉගෙනවීම ආරම්භ වුණේ වර්ෂ 1996 දී විතර. හැබැයි ඇස්ටෙක් අධිරාජ්‍යය බිහි වුණේ වර්ෂ 1325 දී. ඒ කියන්නේ ඇස්ටෙක් වරුන්ටත් වඩා අවුරුදු 100 ගණනක් පැරණි ඉතිහාසයක් ඔක්ස්ෆර්ඩ් වලට තියෙනවා. අංක 5. ගවයින්ට හෙවත් හරකුන්ටත් හොඳම යාළුවෝ ඉන්නවා කියලා ඔබ දැනගෙන හිටියද? පර්යේෂණ වලින් හෙළිවෙලා තියෙනවා ගවයින් තමන්ගේ රංචුවේ ඉන්න තවත් එක ගවයෙකුට විශේෂ ලැබියාවක් දක්වනවා කියලා. උන්වේ යාළුවාගෙන් වෙන් කළොත් උන් ලොකු මානසික පීඩනයකට පත්වෙනවා වගේම හදගැස්ම පවා වැඩි වෙනවා. හරකුන් කියන්නේත් හරිම සංවේදී සත්තු පිරිසක්. අංක 6. ලෝකයෙන් කම්මැලිම සත්වයා විදියට සැලකෙන ස්ලෝත් සත්වයා ගැනයි මේ කරුණ. ස්ලෝත් කෙනෙක් එක කොලයක් කෑවම ඒක ජීර්ණය කරන්න උන්ට මාසයකට ආසන්න කාලයක් ගත වෙනවා. සමහර වෙලාවට උන් ගස් උඩ ඉද්දි තමන්ගේ අත ගහේ අත්තක් කියලා රැවටිලා ඒක අල්ලන්න ගිහින් ගහෙන් බිමට වැටෙන අවස්ථාවක් තියෙනවා. ඒ තරමටම උන් පමාවට සහ කම්මැලිකමට ප්‍රසිද්ධයි. අංක 7. මීපැණි කියන්නේ කිසිම දවසක නරක වෙන්නේ නැති ආහාරයක්. පුරාවිද්‍යාඥයින් ඊජිප්තුවේ පිරමිඩ ඇතුළෙන් අවුරුදු 3000ක් පරණ මීපැණි භාජන හොයාගෙන තියෙනවා. පුදුමේ කියන්නේ මේ මීපැණි අදටත් කන්න පුරුවන් මට්ටමේ ඊටාම හුද තත්වයේ පැවතීමයි. ඔබ මීපැණි බෝතලයක් ගෙනල්ලා තිබ්බොත් ඒක ඔබේ මුණුබුරුන්ට හුණත් කන්න පුරුවන් මට්ටමේ. අංක 8. ලෝකයේ අමරණීය සත්වයෙක් ඉන්නවා කියලා ඔබ විශ්වාස කරනවද? ටුරිටොප්සිස් ඩොහනී කියන ජෙලිෆිෂ් වර්ගයේ ඒකට හොඳම උදාහරණයයි. මේ සත්වයා වයසට ගියාම හෝ ලෙඩ වුණාම නැවතත් තමන්ගේ ළමා කාලයට හෙවත් බිලිඳු අවදියටපත් වෙන්න පුරුවන් හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේ සත්වයා අනුතුරකටපත් උනේ නැත්තම් කවදාවත් මැරෙන්නේ නැහැ. අංක 9. ස්කොට්ලන්තයේ ජාතික සත්වයා කවුද කියලා ඔබ දන්නවද? ඒ තමයි යුනිකෝර්න්. ඔබ ඇහුවා හරි. අස්වැයෙකුගේ ඔළුවේ අඟක් තියෙනවා වගේ අපි කතන්දරවල අහලා තියෙන මේ මනංකල්පිත සත්වයා තමයි ස්කොට්ලන්තයේ ජාතික සත්වයා විදිහට උන් තෝරාගෙන තියෙන්නේ. ඒක හරිම පුදුම හිතන කතාවක් නේද? අංක 10. ප්‍රංශයේ පැරිස් නුවර තියෙන අයිෆල් කුළුණ ගිම්හාන කාලයට උසින් වැඩි වෙනවා කියලා ඔබ දැනගෙන හිටියද? ගිම්හාන කාලයේ තඩ හිර රශ්මිය නිසා අයිෆල් කුළුණේ තියෙන යකඩ රත් වෙලා ප්‍රසාරණය වීම නිසා ඒ සෙන්ටිමීටර් 15ක් විතර උසින් වැඩි වෙනවා. ශීත කාලය ආවම නැවතත් ඒක තිබුණු උසටමපත් වෙනවා. ඉතින් මිතුරනි, අද අපි කතා කරපු මේ කරුණු 10න් ඔබව වැඩියෙන්ම පුදුමයටපත් කළේ මොන කරුණද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් ලස්සන සහ අමුතු වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු. ජය වේවා.